ආදරය කියන්නේ හිඟා කාලා ලබා ගන්න ඕනි දෙයක්වත් ගනුදෙනුවක් වගේ සල්ලි වලටවත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අද කාලේ අය ගොඩාක් කරන වැරද්දක් තමයි ආදරය කියන දේ ළඟින් තියාගන්න ඕනේ නිසා ඒකට අල්ලස් දෙන එක. මොනවද මේ අල්ලස් කියන්නේ? තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් අධික ලෙස වියදම් කරලා මෙයාට මං වියදම් කරන නිසා මෙයා මාව දාලා යන එකක් නෑ. එහෙම හිතනවද ඔයත්? ඒ වගේම තමන්ගේ ආත්මගරුත්වය පවා පාවා දෙමින් ඕනෑවට වඩා යුතුයකම් ඉෂ්ට කරන්න යනවනම් හැම වෙලේම නොකරපු වැරදි වලට පවා ඔයා සමාව අරගෙන එයා දාලයයි කියලා බයෙන් ඒ වේදනාවෙන් ඉන්නවද ඔයා? ඉතින් ඔයා මේ කරන අල්ලස් දීම් නිසා එයා කවදාවත් ඔයාගේ ආදරයට නෙවෙයි ඔයා ළඟ ඉන්නේ. ඔයාගෙන් ලැබෙන දේවල් වලටයි. ආදරයේදී කවදාවත් අල්ලස් දෙන්න එපා. එහෙම වුණොත් දවසක ඔයාට ඔයාව අමතක වෙන තරමටම ඔයා එයාට බැඳිලා ඉඳී. නමුත් එයා ඔයාට කවදාවත් බැඳෙන එකක් නෑ. ආදරයේදී අනිත් කෙනාට තමන්ගේ වටිනාකම දැනෙන විදිහට ජීවත් වෙන්න.